අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව ඉටු කිරීම සහ ඊශ්‍රායල් සෙනඟ ඉතා බලවත් නපුරු රජ කෙනෙකුගේ වහලුන් බවට පත් වුණාම එම රජතුමාගේ අතින් තම සෙනඟව ආරක්ෂා කර ගැනීමේ කතාවක්. කානන් දේශයේ ඇති වුණ දරුණු සාගතයක් අතරතුර යෝසෙප් සහ ඔහුගේ සහෝදරයන් 11 දෙනා ඔවුන්ගේ පවුල් සහ සේවකයන් සමග මිස්ර දේශයට ගියා. කාලයක් යෑමෙන් යෝසෙප් සහ ඔහුගේ සහෝදරයෝ සියල්ලෝම මිය ගිය අතර නව පරම්පරාවක් ඇති වුණා. ඒ වගේම උන්ට දරු මුණුපුරන් සිටියා. සැබවින්ම ඊශ්‍රායල් මිස්රේ වැඩි වර්ධනය වෙලා දේශය පිරුණා. කාලයත් සමග යෝසෙප් ගැන හෝ ඔහු මිස්රවරුන්ට කළ යහපත ගැන කිසිවක් නොදැන සිටි නව රජෙක් මිස්රේ බලයට පත් වුණා. රජතුමා මේ ජනතාවට කියනවා ඊශ්‍රායලුරු අපිට වඩා ගොඩක් වැඩි. ඔවුන් අපිට වඩා ශක්තිමත් වෙමින් පවතිනවා. ඒ නිසා අපි ඔවුන් සමග කපටි ලෙස වැඩ නොකළහොත් ඔවුන්ගේ පවුල් විශාල වෙනවා. යුද්ධයක් ඇති වුණොත් ඔවුන් අපගේ සතුරන් සමග එකතු වෙලා අපට විරුද්ධව සටන් කරලා ඔවුන් අපගේ දේශයෙන් පලා යනවා. එතකොට අපගේ දේශයේ වැඩ කරන්න අපට වහලුන් අහිමි වෙනවා කියලා පැවසුවා. ඒ නිසා මිස්රවරු ඊශ්‍රායල්වරුන් ඔවුන්ගේ වහලුන් බවට පත් කළා. ඔවුන්ගේ බර වැඩ ගන්න පිණිස කුරිරු රැකවලුන් පත් කළා. රජුට තම භාණ්ඩ ගබඩා කිරීම හා හැකි බෙදා හැරීමේ මධ්‍යස්ථාන ලෙස තමන්ගේම නගර ගොඩනගන පිණිස ඔවුන්ට බල කෙරුණා. නමුත් මිස්රවරුන් ඔවුන්ට වැඩියෙන් පීඩා කරන තරමට ඊශ්‍රායල් පවුල් වැඩියෙන් වර්ධනය වෙලා දේශයේ පුරාම පැතිර ගියා. මේ නිසා මිස්රවරු පෙරට වඩා ඔවුන්ට වෛර කළා. ඒ වගේම ඔවුන්ගේ ජීවිත ඔවුන්ට තිත්තවන තරමටම ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කළා. මිස්රවරු ඊශ්‍රායල්වරුන්ට දරුණු ලෙස සැලකුවා. ඒ වගේම ඔවුන්ට දහස් ගණනින් ගඩොල් සාදා දෙන්න බල කළා. මේ රස්නේ කාලෙදී පවා කෙත්වල සියලු වැඩ කරන්න ඔහු ඔවුන්ට අණ කළා. මිස්රවරු ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඉතාමත්ම කුරිරු වුණා. ඒ කාලේ මිස්රයේ රජ ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී ඊශ්‍රායල් කාන්තාවන්ට උපස්ථාන කළ වින්නබු මාතාවන් දෙදෙනෙක් වන සිප්‍රා සහ පුවා කැඳවගෙන ඔවුන්ට මෙහෙම අණ කළා. හේබ්‍රූ කාන්තාවන් ප්‍රසූත කරන විට අවධානයෙන් ඉන්න. ඔවුන් පිරිමි ළමයෙකු බිහි කළහොත් ඔහුව මරා දමන්න. ගැහැණු ළමයින් ජීවත් කරවන්න. නමුත් කාන්තාවන් දෙදෙනා දෙවියන් වහන්සේට බය වුණා. ඒ වගේම රජු අණ කර පරිදි ඔවුන් ක්‍රියා කළේ නැහැ. රජු ඔවුන්ට අණ කළත් ඔවුන් පිරිමි දරුවන් මරා දාන්න කිසිම පෙළඹීමක් ගත්තේ නැහැ. මිස්රයේ රජුට ඒක ආරංචිය ඇසුන විටම ඔහු වින්නබු මාතාවන්ට එන්න කියලා ඔබ හේබ්‍රෝ පිරිමි ළමයින් මරා නොදමුවේ ඇයි? ඔබ ඔවුන්ට ජීවත් වීමට ඉඩ දුන්නේ ඇයි? යනුවෙන් කෝපයෙන් විමසුවා. වින්නබු මාතාවන් ඉතා බුද්ධිමත්ව පිළිතුරු දුන්නා. රජතුමනි, හේබ්‍රෝ කාන්තාවන් ඊජිප්තු කාන්තාවන් මෙන් නොවේ. ඔවුන් ඊජිප්තු කාන්තාවන්ට වඩා ශක්තිමත්. ඒ වගේම අපි එහි යනකොට අපි යන්ට පෙර ඔවුන් දරුවන්ට ප්‍රසූතිය ලබා දීලා ඉවරයි. ඔවුන් සැබවින්ම දෙවියන් වහන්සේට ගරු කළ නිසා දෙවියන් වහන්සේ කාන්තාවන් දෙදෙනාටම යහපත් වූ අතර දෙවියන් වහන්සේම ඔවුන්ගේ පවුල්වලට ආශිර්වාද කළා. ඊශ්‍රායල්වරු ගණනින් වර්ධනය වෙලා ශක්තිමත් වෙමින් සිටියා. අවසාන වශයෙන් පාරාවෝ තම සියලු ජනතාවට මෙම ආඥාව නිකුත් කළා. උපත ලබන සෑම හේබ්‍රෝ පිරිමි ළමයෙකුම නයිල් ගඟට විසි කරන්න. නමුත් ගැහැණු ළමයින්ට ජීවත් වීමට ඉඩ හරින්න. තා විශේෂ ඊශ්‍රායල් පිරිමි ළමයෙකුට සිදු වුණ දේ පිළිබඳව ඊළඟ කතාවෙන් ඔබට අසන්ට ලැබේවි. ස්තුතියි.